බ්ලවුස් එකකට මිමි ලකුණු කරන විදිය. මෙන්න බලන්න ඉස්සර වෙලාම අපි නැම්ම රේඛාව අඳිනවා. නැම්ම රේඛාව ඇඳලා ඊට පස්සේ නැම්ම රේඛාවේ ඉඳලා තමයි මිමි ලකුණු කරන්නේ. මෙන්න උරහිස ලකුණු කරනවා අපි. උරහිස කොහමද? අපේ උරහිස දෙකට බෙදලා මෙහෙම භාගයක් එකතු කරලා ලකුණු කරනවා. අපේ උරහිස පහත් කරන සම්මතයක් විදියට 1/4න් 3ක් නේද? 1/4න් 3ක් පහත් කරලා අපි නව උරහිස් රේඛාව අඳිනවා. නව උරහිස් රේඛාව ඇඳලා ඊට පස්සේ අපි මේ නැම්ම රේඛාවේ ඉහළ ඉඳලා පල්ලෙහාට රැගල් උස ලකුණු කරනවා. රැගල් උස ළඟින් අංශයේ පැත්තට රැගල් පළල ලකුණු කරනවා. අපි නව උරහිස් රේඛාව කෙළවරේ ඉඳලා කඩේලි පේලියක් ගහනවා. රැගල් පළල දක්වා. ඒ කඩේලි පේලිය හරි මැද ඉඳලා භාගයක් ඇතුළට ලකුණු කරලා නව උරහිස් රේඛාව කෙළවරේ ඉඳලා ඒ භාගය හරහා ඇල රේඛාවක් ගහනවා රැගල් පළල දක්වා. ඇල රේඛාව කෙළවරේ ඉඳලා අපි 2.5ක් මේ පැත්තට 2.5ක් ඉහළට. ඒ මිමි දෙක මෙහෙම කර්ව් කරලා යා කරලා අත්කට හැඩය අඳිනවා. ඊට පස්සේ අපි කරවට මෙන්න හතරෙන් බෙදලා නැම රේඛාවේ ඉහළ ඉඳලා පල්ලෙහාට ලකුණු කරනවා. ඊපස්සේ එයින් අඟල් භාගයක් අඩුවෙන් නව උරහිස් රේඛාවේ ලකුණු කරලා මූලික කර V හැඩයට අඳිනවා. නේද? ඊට පස්සේ මූලික කර කෙළවරේ ඉඳලා තමයි අපි උසවල් ලකුණු කරන්නේ. මෙන්න බලන්න. මූලික කර කෙළවරේ ඉඳලා පපුවට උස, ඉනට උස, සම්පූර්ණ උස ලකුණු කරනවා. බලන්න. පපුවට උස 10මාරයි, ඉනට උස 15මාරයි, සම්පූර්ණ උස 26මාරක් විදියට අපි ලකුණු කරා. ඊට පස්සේ අපි අඳින්නේ ඉනට උස ළඟින් ඉන රේඛාව. දැන් ඉන වට මෙම්මට සම්මතටක් එකතු කරලා හතරෙන් බෙදලා තමයි ඉන රේඛාවේ දිග ලකුණු කරන්නේ. ඊපස්සේ අපි සම්පූර්ණ උස ළඟින් වාටිය රේඛාව රැගල් පළල ප්‍රමාණයටම අඳිනවා. බ්ලවුස් එකේ අංශය යා කරලා. බ්ලවුස් එකේ අංශය යා කරලා තමයි පපුවට උස ළඟින් පපු රේඛාව අංශයට යා කරන්නේ. ඊට පස්සේ බලන්න අපි මේකට ලස්සන කරක් අපි දාන්න ඕනේ. මූලික කර විතරයි දැන් තියෙන්නේ. මෙන්න බලන්න. අපි ස්වීට් හાર્ට් කර මේකට දාන්න. ඊට පස්සේ බලන්න මේකේ වැදගත්ම කොටස ඩාට් ලකුණු කරන හැටි බලන්න. ඉන කෙළවරේ ඉඳලා ළඟලක් ඇතුළට ලකුණු කරා. ඉතුරු ටිකේ ඉන රේඛාව ඉතුරු ප්‍රමාණය හරි මැද සොයාගෙන එතන ඉඳලා පපු රේඛාවේ එතන ඉඳලා ඉහළට බලලා පපු රේඛාවේ ඉඳලා අඟලක් පල්ලෙහායි ඉන රේඛාවේ ඉඳලා අඟල් 4ක් පහළට ඩාට් මැද රේඛාව ඇඳා ඊට පස්සේ දෙපැත්තට අඟල් භාගය ලකුණු කරලා ඩාට් එක හැඩ කරලා අඳිනවා. හරි නේද?